හායි යාළුවනේ කොහොමද ඔයාලා හොඳින් ඇති කියලා මම හිතනවා. ඔන්න මම ආදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි ආදරය කරන කෙනෙක් නැත්නම් අපිට ආදරය කරන්න කෙනෙක් කොහොමද ආකර්ෂණය කරගන්නේ මේ law of attraction තුලින් කොහොමද ලස්සන ආදරයක් ආකර්ෂණය කරගන්නේ කියලා. අපේ ජීවිතේ අපි වැඩියෙන්ම බලාපොරොත්තු වෙන වටිනාම දෙයක් තමයි ලස්සන අවංක ආදරයක් කියන්නේ. ඉතින් මේ ආත්මීය සහකරුවෙක් නැත්නම් ආත්මීය සහකාරියක් හොයා ගැනීම හෝ බලාපොරොත්තුෙන් ඉන්න නැත්නම් හොයා ගැනීමට බලාපොරොත්තුෙන් නම් ඉන්නේ ඔයා මේ law of attraction follow කරන්න ඕනේ. නැත්නම් love visualize කරන්න ඕනේ. ඉතින් මේකෙදි අපි හිතන්න ඕන කරුණු කිහිපයක්ම තියෙනවා. ඉතින් මම මේක එකිනෙක කියන්නම් ඔයාලට. පළවෙනි දේ තමයි මේ කරුණ නැත්තම් මේ law of attraction තුලින් love කොහොමද attraction කරගන්නේ කියන එක කරන්න කලින් ඔයාලා ඇත්තට මේක කරන්න ඕනේ හිතේ විශ්වාසයෙන්. ඒ වගේම ඔයාගේ හිත හොඳට සංසුන් කරගෙන relax වෙලා තමයි මෙන්න මේ method එක කරන්න ඕනේ. ඒ වගේම තමයි මේක කරන්න ඕනේ ඔයා නිදා ගන්න කලින් විනාඩි 10කට වගේ කලින් පුළුවන් නම් භාවනා කරලා ඔයාගේ හිත රිලැක්ස් කරගෙන තමයි හිතේ විශ්වාසයෙන් කරන්න ඕනේ. ඒ වගේම තමයි ඔයා ටොක්සික් නැති වාසනාවන්ත ආදරයක් ලැබෙන එක ගැන විෂුවලයිස් කරන්න ඕනේ. ඒ වගේම අනිත් අයගේ ආදර කතා ගැන අහලා එහෙම නැත්නම් ඔයාගේ යාළුවන්ගේ ආදර කතා ගැන අහලා දෙමව්පියන්ගේ ආදර කතා ගැන අහලා නැත්නම් ආදරය පිළිබඳව තියෙන අවිශ්වාසයෙන් මේ මෙතඩ් එක කරන්න එපා. මොකද ඔයා මුලින්ම හදා ගන්න ඕනේ ඔයාගේ හිතේ විශ්වාසය. ඉතින් ඔයාට මේ ඔයාගේ past relationship ගැන තියෙන ඍණාත්මක experience එක ගැන අමතක කරන්න ඕනේ. හිතේ අවිශ්වාසය ඕනේ නැත්නම් ඒ අවිශ්වාසය අතහරින්න ඕනේ. ඉතින් ඒ වගේම තමයි ඔයා අතීතය ගැන පසුතැවෙන්න එපා. ඔයා මේ කරන කාරණා විශ්වාසයෙන් නැවුම් සිතුවිලි තුලින් සහ නැවුම් හැඟීමුත් එක්ක තමයි මේ මෙතඩ් එක කරන්න ඕනේ. මේ විෂුවලයිස් කරන්න ඕනේ. විෂුවලයිස් කරද්දී හැමතිස්සෙම ඔයාගේ සහකරුවා මවාගෙන නැත්නම් ඔයා බලාපොරොත්තු වෙන හොඳම කෙනා ගැන තමයි ඔයා විෂුවලයිස් කරන්න ඕනේ. ඉතින් ඒ වගේම තමයි ඔයාව අමතක කරලා නැත්නම් ඔයාට ආදරය කරන එක අමතක කරලා ඔයාට ආදරය කරන කෙනෙක් ඕනේ කියලා හිතලා ඔයා මේක කරන්න යන්න එපා. මුලින් ඔයාට ආදරය කරන්න ඕනේ, ඔයාව රැක බලා ගන්න ඕනේ, ඔයාව පෝෂණය කරන්න ඕනේ. ඒත් එක්කම තමයි ඔයාගේ පාර්ට්නර් නැත්නම් සහකාරියක් නැත්නම් සහකරුවෙක් හොයාගන්න එක විෂුවලයිස් කරන්න ඕනේ, මැනිෆෙස්ට් කරන්න ඕනේ. ඉතින් හොඳ ප්‍රතිඵලයක් ගන්න ඕන නම් ඔයාගේ එනර්ජි එක වැඩි කරගෙන බෑඩ් එනර්ජි එක අයින් කරලා තමයි මේක කරන්න ඕනේ. ඉතින් ඒ වගේම තමයි ඔයා නැවුම දවස ගත කරලා සාර්ථකව ගත කරලා ඒ දවස අවසාන වෙලා දවසට ස්තුතිවන්ත වෙලා තමයි මේක කරන්න පටන් ගන්න ඕනේ. දැන් ඔයා හිතන්න ඕනේ ඔයාට ඕන පාර්ට්නර් ඔයාගේ විදිහට සලකන ඔයාගේ ගතිගුණ පේනුම ඔයා හිතන ආදරය ගැන ඔයා හිතලා තීරණ කරන්න ඕනේ මේක විෂුවලයිස් කරන විදිහ. ඉතින් ඔයා මේ වීඩියෝ එකේ තියෙන විදිහටම ඔයා කියන ගමන් එහෙම නැත්නම් ඔයාගේ මනසින් කියන ගමන් විෂුවලයිස් කරන්න ඕනේ ඔයාට ඒ වගේ ආදරයක් ලැබිලා තියෙනවා කියලා. ඒ වගේම මේක කරන්නත් ඕනේ ඇත්තටම හිතේ විශ්වාසයත් එක්ක. ඉතින් ඔයා ධනාත්මකව ඔයාගේ මනස තියාගන්න තරමට ඔයාට සාර්ථක ගමනක් යන්න පුළුවන්.